Frozen Beats. ආදරණීය දිනපොත එසෙලියා තිබුණ අලුත් දවසක් පටන් ගන්නකොට අතීතෙ වෙත පිටු පෙරලගෙන යනකොට වැටහුණා එහි දිනපත් නැ අතපසු කොට අවසාන දින දෙකෙහි තිබෙන සටහනම් දරගන්න බැරි තරම් හද කරයි කම්පා වැළලිය යුතුය ඇසිතෙන තැන් පළලනම් ඉතිරිය ඇලියා තිබුලෙසිම පවසන මෙසේ ආදරණීය දිනපොත අද තම කිරෙන්නේ මට වයස 18ක් අම්මා නැති නිසා තාත්තා ගැන මල්ලි ගැන දැනට මකිට ඇතුළේ පිරිල මහ බරක් හිත හදාගෙන කමරෙට වෙලම ඉන්නවා මං අද ගැන කාටවත් නැ මතකවත් හැමදාම තියෙන සාදෙට අදත් සූදානම් තාත්තා මිතුරන්ව පට කරම් මගේ කනටත් නිවනක් නැ තාත්තා ඉල්ලන වෙලාවට කට ගැස්මක් හදනකම් අනේ මන්දා තාත්තගේ සමහර යාළුවෝ මන්දිය අමුතු විදියකට බලනවා නංගි තව සැර දාන්නකො මනං අස සැරටම කියලා තද එක කිව්වා කන ගමක් ඒකේ කැත පැත නොදකින්නම තාත්තට වැඩි අද ඉතින් කමරට අවරබලම ඊර මං ඇස්සරිති පරක්කුයි අත් දෙක තිබ්බ මගේ බෙල්ල වට කරන් කෑ ගහන්න දැඟලුවා මං එත්ති මිනිහා මගේ ඇඳුම කිම්ම කට තද කළා ඇයි පිල්ලං ගහන්න වේගෙකින් මගේ අත් දෙකයි කකුල් දෙකයි ඇතිරිල්ල පටලලා මොරු සූරන බැස්ස වෙලාවේ එතිරිසන මගේ ආත්මයම විනාශ කළා මම බේරෙන්න හැදුවා දඟලලා එවුනත් වට වඩා හයියයි අමනයා කොණ්ඩෙන් අතමව අනිපත හරවලා ඒ සතවගේ අසහනෙන් මම යට කළා කිමි අරන්ද වෙනකොට අපායකම එයවලම හැමදේම රූපගත කළා ඒවා සමාජ ජාලවල පතුරනවා කිව්වම දැනුන්න බිය මව නිහඬ කළා අනේ අම්මේ පේන්නට මාව ගන්න මට ඉන්න ඕනේ අම්මා ගාව කාටන කියන්නද මගේ වේදනාව පිරිමි ජාතියට කරන මම සාප මේ තමයි මගේ සටහන අවසාන දෙවියෝ පෙන්නාපි අනුකම්පාව ම සමුගත්තාම